සුබ දවසක්. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි බලමු මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මෙන්න මේ වගේ ෆොටෝ එකක් විනාඩි 2ක් වගේ කාලයක් ඇතුළත හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතාවක් නැතුව යමු අද වීඩියෝ එකට. ඊට කලින් ඔයාලට අමතක වෙන නිසා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. හරි. අද අපි මේ වැඩේ කරන්න යන්නේ ChatGPT පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන්ම ChatGPT app එක තියෙන්න ඕන. ඉතින් ඔයා Android user කෙනෙක් වුණත් Apple user කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මේ app එක download කරගන්න. Android user කෙනෙක් නම් Play Store එකෙන්, Apple user කෙනෙක් නම් App Store එකෙන් ඔයාට මේ app එක download කරගන්න පුළුවන්. හරි. app එක download කරගෙන දැන් open කරන්න. app එක open කරගත්තට පස්සේ මේ විදිහට sign in වෙන්නේවි. ඔයාලා මේ උඩම තියෙන connect with Google කියන එකට ගිහින් ඔයාගේ Gmail එක මෙතනින් select කරන්න. එතකොට ඔටෝම ඔයාව ChatGPT එකට sign in වේවි. හරි. දැන් ඊට පස්සේ මේ යට තියෙන plus icon එක උඩ touch කරලා මෙතනින් උඩම තියෙන photos වලට යන්න. ඊට පස්සේ ඔයාට හදන්න ඕන ෆොටෝ එක ඔයාගේ ගැලරියෙන් තෝරගන්න එක තමයි කරන්න තියෙන්නේ. මම මේ විදිහට wild cookbook ගේ මෙන්න මේ ෆොටෝ එක මගේ ගැලරියෙන් සිලෙක්ට් කරගන්නවා. හරි. ඊට පස්සේ මම දැන් මෙතන ටයිප් කරන විදිහටම ඔයාලත් මේ ටෙක්ස්ට් එක මෙතන ටයිප් කරන්න. මේ ටෙක්ස්ට් එක මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. හරියට මේ විදිහට ටයිප් කරලා මෙන්න මෙතනින් මේක සෙන්ඩ් කරන්න. හරි. ඔන්න දැන් අපේ ෆොටෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ ෆොටෝ එක හැදෙනකන් ටිකක් වෙලා බලන් ඉන්න ඕන. හරි. ඔන්න දැන් මගේ ෆොටෝ එක නම් ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් මේ ෆොටෝ එක හැදිලා එන්න මට විනාඩි 5ක් වගේ කාලයක් ගියා. ඔයාලගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව මේ වෙලාව පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේක හැදෙනකන් ඔයාලට ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා. හරි. ඔන්න දැන් මගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ ෆොටෝ එක උඩ ටච් කරලා මේ යට තියෙන ඩවුන්ලෝඩ් කියන එක දීලා ඔයාලගේ ගැලරි එකට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ගොඩක් දිනෙට වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ channel එක subscribe කරලා අනිවාර්යෙන් bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් comment කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.